පොල් කීයක් ඇඩුවද? 10යි. බොරු කියන්න එපා. පොල් 11ක් වැටෙන සද්ද ඇහුණා. අන්තිමට ඇහෙන්නේ නැත්තේ මම ගහෙන් වැටෙන සද්දේ. මල්ලි එන්න. සුපිරි කොත්තුවක් අමු. ඔව්. එන්න. හැබැයි බොක සෙට් වෙන්නේ නැහැ කියලා ෂුවර්ද? ඔන්න ප්‍රශ්න ටික. හරි අහන්න. ඔයාට මාව කැතට නේද පේන්නේ? ඔව්. මං උයන දේවල් රස නැහැ නේද? ඔව්. මම ඔයාට ගැලපෙන්නේ නැහැ නේද? ඔව්. ඔයාට පියුමියෝ බදින්න තිබ්බනම් හොඳයි නේද? ඔව්. ෆෝන් එකේ සින්දු දාලා හින්දා හොඳයි. ෆෝන් එකේ සින්දුවක් දාන්න එක හොඳයි. මචං සුපිරි මෝර පාරක් සෙට් වුණා එනවද ගහන්න? අඩෝ සිරාමද බං? ඉඳපන් මං සිගරට් එකක් අරන් එන්නම්. කවුද ඔය ජෙනී කියන්නේ? ඒ ඇයි ඒ? නෑ මට ඒ නම ලියපු කොලයක් හම්බුණා තමුසේගේ කලිසම තිබිලා. ඒ මං ගිය සතියේ අස්සෙට ඔට්ටු ඇල්ලුවා. ඒ අස්සයාගේ නම. අන්න තමුසේගේ රේස් අස්සයා කෝල් කරා විහාර මහදේවි පාක් එකට එන්න කියලා. රේස් එකේ ජොකියට ගන්න වෙන්නේ නැති. අඩේ බොක්ක. නැද්ද මොකුත්? පිස්සු වගේ මචං. උඹලට ඉතින් අපිව මතක් වෙන්නේ බඩු නැති වුණාම තමයි. බඩු තියෙනවා අපි ළඟ. නැගපන්කෝ ජිප් එකට. මේ කබලේ හරියට ගියර් වැටෙන්නෙත් නෑ එපා වෙනවා. මේ මං සම්බෝලයට සබන් ටිකක් දැම්මා. මේකේ ගහලා තියෙන්නේ දෙහි ගෙඩි 100ක බලය තියෙනවා කියලා. දැන් එම්බුල සැපට තියෙයි. සල්ලි නෑ කියලාම බෑනේ. පොඩියට හරි තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න ඕනේ. අත අලයි පරිප්පුයි දීපන්කෝ බං. මං පස්සේ සල්ලි දෙන්නම්. එතකන් ඔක ණය පොතට දාපන්. යක්කෝ උඹේ ණය ලියලා පොතේ පිටු නෑ. බබා ඔයා රැකාමට එනව නේද? මං කිරිකොස් හදලා තියෙන්නේ. මම සුදු පිරිත් ගෙදරක ඇවිත් ඉන්නේ. එන්න ටිකක් වෙලා යයි. ඔයා කාලා දොයියන්න. ආච්චි කොරෝනා කාලේ මොනවද කළේ? ඇතුළට දානවා එළියට ගන්නවා සෝදනවා ආයෙ දානවා. වරෙල්ලා කිතුල් රා ටිකක් බොන්න. මල්ලි මෙන්න මේකට ලීටර් 5ක් ගහන්න. අපෝ අයියේ මට නම් බෑ මේකට ගහන්න. ටවුන් එකේ ඔක්කොමලා වගේ මේකට ගහලා තියෙන්නේ. මේ QR කෝඩ් එක මම අලුතෙන් හදාගත්තේ. මේ මගේ EX ගේ ෆොටෝ එකක් නේ. මම ඒත් බැලුවා. මේකට ගහලා නැත්තේ හෙන විතරයි බං. තෝ මොකද තාම යන්නේ නැත්තේ බං? මොනාද තොට ඕවනි? අනේ බන්නා කියෝ. උඹ තට්ටුවට දානවා කිව්ව කසිය බෝලේ දාලා නෑනේ. දැන් පොලිසිය පන්නවා වැඩි පෙරනවා අඩුයි බං. වෙන දවසක ගේන්න. කසුන් අයියා කොහෙද උඹේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නේ? කසුන් අයියා ගොඩක් ආදරෙයි මට. එයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම බොයිෆ්‍රෙන්ඩ්. ඌ මගේ මිනිහා. මගේ ළමයි දෙන්නගේ තාත්තා. ඔතේ උඹ මේ ලෝකේ ආසම පාර මොකද්ද? ජොයින් පාර තමයි මාමේ. පළගස් බල්ලා. මචං ඔය කාපු ගුලිය නම් වැදුනා බං පුකෙන් යන්න. ගාත්බත් මුක්කියම කෑව බං. අම්මත් බය වුණා. මේ පාරවත් හරියට මල තිබ්බනම් රා බොණ්ඩ තිබ්බා. ගිය පාරත් ඔගේ පෙරේත කම නිනාම මලට කෙල වුණා. ලොක්කෙන් අහන්න ඕනේ සෙවණගල ගුලි ගෙනාවද කියලා. ඔන්න අප්පු 100 ගුලි ගන්න කතා කරනවා. ගුලි මරුවනේ. අයියෝ සෙවණගල ඉවරයිනේ. කාමේශ්වරී නත් තියනවා. ඔයා මාව බර ගන්නවද? පිස්සුද බැල්ලි. තෝ හිතුවද වටේ යන බස් නවත්තන්න අපේ හිඩ්ඩිපෝ කියලා? ඔන්න අද ඉඳන් කෑන් වලට අරන් යන්න පුළුවන්. බොන්න මදි වෙලා ඇවිත් පොලිසියට අහු වෙන්න ඕනේ නැහැ.
අද නම් අඩන්න වෙන්නේ රජතුමාට. අන්නාසි ගෙඩියකුත් කාලම යන්න ඕනේ. අද මගේ හස්බන්ඩ් ගෙදර නෑ යාළුවනේ. මගේ තනියට ඕනේ හස්බන්ඩ්ගේ මාමා. ඔයා මාත් එක්ක හොඳට සෙල්ලම් කරනවා යාළුවනේ. අනේ මොන සෙල්ලම්ද? අනේ බබා මට අද වත් එක්ක යන්න බෑ. මගේ යාළුවෙක් හොස්පිටල් එකේ බලන්න යනවා. අනේ අපි අද අර හොටෙල් එකට යනවා කිව්ව දවසනේ. එහෙමද? ඔන්න ඔහේ ඔකිට ඕන දෙයක් වෙච්ච දෙන්. අපි යමු. මං අද යන්නේ අදුරු කැලෑවකට. හැබැයි මං ජන්නයිව තනියට එක්කන් යනවා. ජන්නයිය මාව පරිස්සමෙන් එක්කන් යයි නේද යාළුවනේ. අපිව ෆලෝ කරන් යන්න ඈ ළඟට කවද ඕනි කියලා කියන්න. බබා මොකද තරහින්? මං ඊයේ හිගන්නෙන්ට බත් එකක් දුන්නා. ඒක හොඳයිනේ. නැහැ අනේ. ඒ මිනිහා අද ඇවිත් රසට කැමු වෙන විදිය ගැන තියෙන පොතක් ගෙනත් දුන්නා මට. රසිකයියේ මට ණයට බීඩියක් දෙන්නකෝ. ණයට නම් දෙන්න බෑ පැනියෝ. හැබැයි මොකද අයියේ? හැබැයි ඉතින් උඹ කඩේ පිටිපස්සට ආවොත් නම් වැඩක් කරගන්න පුළුවන් වෙයි. අසුන් පුතා කියන්න බලන්න ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා. ටීචර් මම ක්‍රිකටර් කෙනෙක් වෙලා ලෝක කුසලානයක් ලංකාවට ගේනවා. මගේ නෝනවත් ආදරෙන් බලා ගන්නවා. එතකොට සඳුනිගේ බලාපොරොත්තුව මොකද්ද? ටීචර් මම නම් එච්චර මහන්සි වෙන්නේ නැහැ. මම කසුන්ගේ නෝන වෙනවා. දෙන්න දෙනානා දෙන දෙනෝ පෙට්‍රල් ඇවිත් අපේ උන්ට හොරට දෙනෝ. තාත් එක්කද ජීවත් වෙන්නේ? දෙමව්පියන් එක්ක. දෙමව්පියෝ කොහෙද ජීවත් වෙන්නේ? මාත් එක්ක. ඔයාලා ඔක්කොම කොහෙද ඉන්නේ? ගෙදර. ගෙදර කොහෙද? අසල්වැසි ගෙදර ළඟ. අසල්වැසි ගෙදර කොහෙද? මගේ ගෙදර ළඟ. මං ඔයාට දුන්න රුපියල් 10000කෝ. ආර වැඩේනේ උනේ. යාළුවා ඊයේ හොටෙල් එකේ කාලා බීලා බිලාවම මෙතන ඉන්න අයගෙන ලස්සනම නෝනව අයිති මහත්තයා බිල ගෙවන්න කිව්වා. ඔයා මොකද කරේ? මම පැනපු ගමන් ටක් ගාලා බිල ගෙව්වා. ඔයා නම් කොච්චර ෂෝක්ද? අනිත් දවසේ යනකොටත් කියන්න මම සල්ලි දෙන්න. බබා කේන්දර බලන මිනිස්සෙක් කිව්වා මම තව අවුරුද්දකින් වැන්දබුවක් වෙනවා. ඒ කියන්නේ ඔයා මැරෙනවා කියන එකනේ. ඉතින් මොකද මේ බය වෙලා? මාව පොලිසියට අහු වේවිද කියලා. AI එසා IT කරන උන්ගේ ජොබ් නැති වෙනවලු. අඩෝ AI උඹ කොරයි මට. කවුද කට්ටඩියෝ? කුස් කැල්ලක් කියලා රොඩු පාරක් තියපු පරය. අනේ යක්ෂ උන්නාන්සේ අර හන්දියේ බඩු බෙදෙන එක තමයි දුන්නේ. හිටපන්. ඔක වාඩි වෙන්න බැරි වෙන්නම දීලා එන්නම. තෝ මොකද ඔය කරන්නේ? මචෝ ගෙදර යන්න බෑ බං. ගෑණි වල්ලන්න හදනවා. පොල් ගෙඩියක්වත් නෑ. අයියා පොලිමේ ඉන්න ගමන් කමුද කඩල එකක්. මට කියලා හුකා ගන්න නැතුව. ඵලයන් ගෑණියේ යන්න. තෝ හදන්න තෙල් ගහන්න තියෙන දෙක පහටත් කෙලින්න. ආච්චිට හාල් කරන්න නැතුව පොලිම ඉඳන් වරෙන් පකයෝ. මල්ලි මේ සද්ද දාන්න එපා මම උදේ ඉඳන් මෙතන පිටියේ. තෝ පදුරු ගානේ බුදියලා ඇවිල්ලා දැක්කෙනවද පොලිම පනින්න ඵලයන් ගිහින් පිටිපස්සේ ඉඳන් වරෙන්. ඇයි අනේ ඔයා මට පණ කියලා කතා කරන්නේ? නෑ ඉතින් කොයි වෙලාවෙ ඇයිද දන්නේ ලංකාවට තෙල් නැති වුණා විතරයි අපිට බදාදා නිවාඩුවකුත් හම්බුණා. ලංකාවේ ආණ්ඩුවේ මාමිලා හෙන ආතල්නේ. බබා මේ පරිප්පුවේ කර වෙනවද කියලා බලනවද? හරි මම බලන්න. One eternity later. අයියෝ මේ පරිප්පුවේ කර වෙනවනේ. ඔයා කිව්වේ කර වෙනවද බලන්න කියලා නේ හින්දා බලාගෙන හිටියා. මචං අපිට නෑනේ ඔය පෙට්‍රල් ප්‍රශ්න. ආයේ ඉතින් තනකොළ මිටි දෙකට කිලෝමීටර් 50ක් 60ක් වැඩවක්. අනේ මන්ද පයි මිනිස්සු නිකන්නේ මේ පෝලිං වල ඉන්නේ. පුළුවන් නම් මේ වගේ සුපිරි වණ්ඩියක් බස්සන්න try එකක් දෙන්න. අම්මලාව බලන්න යමුද? අපි යනකොට කිරිපිටි එළවලු පළතුරු ඇඳුම් මාළු මස් ටිකකුත් අරගෙන යමු. අම්මලා මස් මාළු කන්නේ නැහනේ අපේ. මම හිතුවේ අපේ අම්මලක් ගෙදර යනවා කියලා. කිව්වා එක දෙන්න මල්ලි. අපෝ ඕකට පෙරේද ගැහුවා මල්ලි. පිස්සුද අයියේ මම පෙරේදනේ කිව්වා එක හැදුවෙත්. අයියෝ මේ කෑල්ලගේ ෆොටෝ එකනේ ඉන්න මං හරි එක පෙන්නන්නම්. ඉතින් ඔකට පෙරේද ගැහුවා. මගේ කෑල්ලට පෙට්‍රල් නැහැ කියලා අපේ ජොබ් වලට කෙලවෙනවද බන? ඇලේ වතුර තියනකම් අපි වැඩ. පොලිසිය තමයි පොඩ්ඩක් කේස් එක.